Hi, welcome to my YouTube channel. ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයගොල්ලන් එක්ක share කරගන්න යන්නේ මගේ යාළුවෙක්ට මම මල්බොකි එකක් ගන්න කියපු place එකක් ගැන. මේක තියෙන්නේ මහරගම town එකේමයි. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ නිලේක jewelry එක. එහෙම නැත්නම් අබේසිං opticians එක දෙකටම ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියෙනවා මලී ෆ්ලෝරා කියලා shop එකක්. ඉතින් මේක කරගෙන යන්නේ අක්කයි නංගි දෙන්නෙක්. ඒගොල්ලෝ කියපු විදිහට අපිට අපේ ෆ්ලවර් බොකීස් කස්ටමයිස් කරලා වුණත් ගන්න පුළුවන්. ඉතින් මාත් මගේ යාළුවට කස්ටමයිස් කරපු මේ ෆ්ලවර් බොකී එකක් තමයි ගත්තේ. ඉතින් තව ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කලින් හදලා තියෙන මල් බොකීසුත් තියෙනවා. ඒගොල්ලෝ ඒවා ඩිස්ප්ලේ දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් එතනින් හරි. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගාව රෝසස් වර්ගයක් තියෙනවා. ඉතින් එහෙම හරි. එහෙම නැත්නම් එහෙම normal මල් වලින් හරි බොකී එකක් ඒගොල්ලන්ට කියලා හදාගන්න. ඉතින් ඒ දෙන්න මේක කරගෙන යනවා හොඳට. මේක දැන් මම ඒගොල්ලෝ කියපු විදිහට තාම ටික දවසයි කිව්වා දාලා. ඉතින් දැනට මේ දෙන්න මේ පොඩි ප්ලේස් එකේ ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් මට පුංචි දෙයක් කියන්න තියෙනවා. මම මේක ඊයේ ගත්තේ මගේ යාළුවට ගෙනියන්න හවස 3ට විතර. එහෙම මම මල්බොකි එක අරගෙන ගෙදර ආවා. ඒ ඇවිල්ලා මල්බොකි එකට වතුර එහෙම ස්ප්‍රේ කළා. ඊට පස්සේ හවස 6ට 6:00 විතර මම යාළුවට මේ මල්බොකි එක අරන් යන්න බලනකොට ඒක චුට්ටක් අර ලොකු මල් ටික නෙමෙයි අර චුට්ටක් චූටි මල් ලොකු මල් වලට වැඩිය පොඩි මල් ටික ඒ ටික පොඩක් පර වෙලා මේ පෙතියේ හැම චුට්ටක් අර මේ පර වෙලා වගේ තිබ්බා. ඉතින් ඒක ඇත්තටම මේ යාළුවට මට දෙන්නත් පොඩක් අවුල් වගේ කියලා හිතුණා. ඒත් මං ඉතින් ඒක හැමම ෂේප් කරලා පොඩක් කවර් කරලා අරගෙන ගියා. ඒ වගේම අර පොඩක් මල්බොකි එකේ බැලන්සින් පාර්ට් එක මට හිතුණා තව චුට්ටක් හැදුනා නම් හොඳයි කියලා. මොකද මේ එක පැත්තකට මල් චුට්ටක් වැඩිපුර තිබ්බා අනිත් පැත්තට අඩුවෙන් තිබ්බා. ඉතින් අර අඩුවෙන් තිබ්බ පැත්තේ හිඩැස පොඩක් හිඩැස් පේන්න ගත්තා. ඒ හිඩැස් ටික වැහෙන්න මං හිතුවා තව මල් දෙක තුනක් එතනට ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඉතින් කොහොම හරි මං හිතනවා ඒගොල්ලන්ගේ උපරිමයෙන් කරලා තිබ්බා කියලා. ඉතින් මං ඔයගොල්ලන්ට මේ මගේ යාළුවගේ පාටි එකට ගියාට පස්සේ පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද ඒ වෙලාවේ මල්බොකි එක කියලා. ඇත්තටම දැන් මම මෙතන මේ වීඩියෝ එක ගන්නකොට පේන්නේ නැති වෙන තමයි ඒ ටික අරගෙන තියෙන්නේ. ඉතින් තාම ඩිවලොප් වෙන බිස්නස් එකක් හින්දා මං හිතනවා ඒක තව ඉස්සරහට යනකොට ඒගොල්ලෝ හොඳට කරයි කියලා. ඉතින් ඔයගොල්ලොත් මේ තැනට ගිහිල්ලා විසිට් කරලා බලන්න. ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ මගේ පළවෙනි YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයගොල්ලෝ මේකේ තියෙන හොඳ නරක හැමදේම මට කියන්න. මොකද මං කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න යාළුවොත් එක්ක. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලොත් මේ place එකට ගිහිල්ලා ඒගොල්ලන්ට support එකක් දෙන්න. මම ඒ අවශ්‍ය කරන details contact details දාන්නම් වීඩියෝ එකත් එක්කම. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.